මම මෙහි ඇවිත් තියෙනවා නැත්නම් ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි වැඩිපුරම පාවිච්චි කරන sentence pattern එකක්. මම මෙහි ඇවිල්ලා තියෙනවා, ඇවිත් තියෙනවා. කතා කරද්දී ගොඩක් ඕනේ නෑ. දැන් අපි ගොඩක් present simple past ඒව ගැන කතා කරාට මේ perfect එකෙන් තමයි අපි ගොඩක් වෙලාවට කතා කරද්දී use කරන්නේ, right? so මෙතනදී මම මෙහි ඇවිල්ලා තියෙනවා. කොහොමද කියන්නේ? ඇවිත් තියෙනවා, ඇවිල්ලා තියෙනවා කියලා දෙකම ideas එන්නේ මේ present perfect tense එකෙන්. okay? එතකොට අපි මේකේ මුලින්ම structure එක ඉගෙන ගත්තොත් subject, have, has, third verb and rest, right? මේකේ මේ මීට කලිනුත් මම කරලා තියෙනවා ඊට වඩා simple sentences තියෙන එක. ඔයගලන්ට ඒවත් බලන්න පුළුවන් කලින් videos වලින්. subject මුලින්ම දාන්න ඕනේ අපිට ඕන වෙන subject එක අපි use කරන්නේ. මෙතනදී singular subject එකක් නම් අපි එතනදී has use කරනවා. plural එකක් නම් have use කරනවා. හැබැයි I කියන එක you කියන එක singular වුණත් plural වුණත් ඒක අර ගෞරවාර්ථයෙන් අපි ගන්න නිසා එයාට අපි කොහොමද use කරන්නේ have කියන එක, right? so ඊට පස්සේ third verb එක ඕනම verb එකක forms තුනක් තියෙනවා. අපි example එක ගත්තොත් eat, ate, eaten, run, ran, run, drink, drank, drunk. අනේ වගේ හැම verb එකකටම forms තුනක් තියෙනවා. ඒක අපි use කරන්න ඕනේ third verb එක, right? simply ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් third verb එක. තුන්වෙනි verb එක තමයි use කරන්නේ. තුන්වෙනි ක්‍රියාපදය. rest එක කියන්නේ තන object වෙන්න පුළුවන්. නැත්නම් ඊටු ටික තමයි අපි ළඟට add කරන්නේ. මම මෙහි ඇවිත් තියෙනවා. you know මම කියන්නේ subject එක. ඒතර මේක I. මම I. එතකොට අපි ගන්නව ඇවිත් තියනවා කියන එක. ඇවිත් තියනවා කියන්නේ එනවා කියන්නේ come කියන එක. එතකොට මෙතනදී have has use කරන්න ඕනේ අපේ subject එකට match වෙන විදිහට. එතකොට අපි Iත් එක්ක I කියන එක singular වුණත් මම කියවා ගෞරවාර්ථයෙන් අපි පාවිච්චි කරන නිසා එයා බහුවචන විදිහට තමයි අපි use කරන්නේ. I have, right? I have, right? Iත් එක්ක අපි use කරන්නේ ඇවිත් තියනවා. ඇවිත් තියනවා කියන එක නැත්නම් ඇවිල්ලා තියනවා කියන එක හදා ගන්න ඕනේ. ඇවිත් තියෙනවා, ඇවිල්ලා තියෙනවා කියන idea එකට අපි ගන්නේ I එක match වෙන්නේ have. ඒතකොට third verb එක තමයි ඇවිත් කියන්නේ එනවා කියන එක. එනවා කියන්නේ come, came. third verb එක come, right? දැන් සමහර කලට ඔයගොල්ලෝ ප්‍රශ්නයක් එන්න පුළුවන් එනවා කියන්නේ ඇවිත් කියන්නේ වචන දෙකක් නේ කියලා. ඒ සිංහලෙන්නේ. හැබැයි ඉංග්‍රීසි වලින් එනවා ඇවිල්ලා කියන්නේ දෙකටම come තමයි use කරන්නේ. හරි. එතකොට ඇවිත් කියන එක අපි ගන්න ඕනේ third verb එක හැම වෙලෙම ගන්න. third මේ verbs තුනම ලියන order තුනම practice වෙන්න. come, came, come, right? so you have to use come. I have come කියන එකට ආවම තමයි ඇවිත් තියෙනවා, ඇවිල්ලා තියෙනවා කියන idea එක එන්නේ, right? ඊට පස්සේ මම use කරා medically ව. now we have to use මෙහි කියන්නේ මොකද්ද here? so you're right here. very simple, right? so if you want you can contract this. මේක ඔයාට ඕන නම් පුළුවන් short කරන්න, කොට කරන්න. කොහොමද? I've කියලා, right? එතන අපි මේ have කියන එකේ මේක align කළා. next one අපි එහෙ ගොස් නැත්නම් ගිහින් තියෙනවා. ගොස් කියලා වචනයක් නෑ ළමයිනේ. so here ගිහින් ගොස් දෙකම ගියා කියන idea එක තමයි තියෙන්නේ. යනවා කියන්නේ අපි go, right? අපි මෙතන verb එකේ forms ලිව්වොත් එහෙම go යනවා, went second form එක ගියා, and gone ගිහිල්ලා, right? see යනවා, ගියා, ගිහිල්ලා. සිංහලෙන් වචන තුනක් වුණාට ඉංග්‍රීසි වලින් අපි එකම idea ගන්න use කරන forms තුනක්, right? go, went, gone. අපි එහෙ ගොස් තියෙනවා. ඒතර මෙතන subject එක අපි කියන්නේ we, right? we එක අපි match කරන්නේ have. මොකද we එකට match වෙන්නේ have, right? ඒක plural නිසා, ඒ කියන්නේ බහුවචන නිසා we කියන්නේ අපි. ඒතර අපි කියන්නේ ගොඩක්. ඒතර අපි use කරන්න ඕනේ have. ගොස් ගිහින් තියෙනවා. ගොස් කියන්නේ අපි දැන් මෙතෙන්දී use කරන්නේ third form එක කියලා කිව්වා. ඒතර use කරන්නේ gone. I have gone. එහෙ ගිහින් තියෙනවා. එහෙ කියන්නේ there, right? I have gone there. we have gone there. අපි ගිහිල්ලා තියෙනවා. we have gone there, right? මෙතෙන්දී මේ තව idea එකක් ගන්න පුළුවන් ඔයගලන්ට. මේ ගිහින් තියෙනවා කියන්නේ අපි use කරන්නේ have නේ. ඒතර ගිහින් තියෙනවා කියන්න අපි ගන්නෙ have gone. ගිහින් කියන්නේ gone, තියෙනවා කියන්නේ have. gone have නෙමෙයි. අපි කොහොමද switch කරනවා ඉංග්‍රීසි වලදී ගොඩක් වෙලාට සිංහලෙන් තියෙන ඒවා. එතකොට have gone වෙනවා, right? we have gone there. got it?
Okay, let's move to the next sentence. We're going to do the next. ඇය ආපසු ඇවිත් නැත්නම් ඇවිල්ලා. ඇවිල්ලා තියෙනවා. අනේ වගේ තියෙනවා. ඇය කියන්නේ she, right? මගේ videos බලන්න මේවා ඉතින් දන්නවා ඒගොල්ලන්ට ලේසි. She, right? she එක she කියන්නේ singular subject එකක්. singular subject එක නම් use කරන්න ඕනේ has. singular එකක use කරන්න ඕනේ has. she has. ඇවිල්ලා ඇවිත් කියන එක අපි use කරේ come, came, come. So same thing you are right here. come. she has come. ඇය she ඇවිත් ඇවිල්ලා has come. ආපසු back. ආපසු කියන්නේ back. දැන් back කියවම තේරුම් ගොඩක් තියෙනවා right? එකම වචනේ තේරුම් ගොඩක් තියෙනවා ඉංග්‍රීසි වල සමහරක් තැන්වල. so මෙතනදී අපි මේ back කියන්නේ පිටිපස්ස එහෙම නෙමෙයි. මේ back කියන්නේ ආපසු කියන එකට. come back ආපසු ඇවිල්ලා. she has come back. ඇය ආපසු ඇවිත්. වැහැලා තියෙනවා නැත්නම් වැහැලා. නිකම්ම අපි කියනවා වැහැලානේ කියලා. ඉතින් අපි කොහොමද මේක කියන්නේ? මෙතනදී ඔයගොල්ලන්ට පැහැදිලිවම පේනවා මෙතන කිසිම සබ්ජෙක්ට් එකක් නැහැ අපිට. සබ්ජෙක්ට් එකක් නැහැ මොකද මේකේ කරන කෙනෙක් නැති නිසා. ඒක ඔටෝමැටිකලි මේ ස්වභාව ධර්මයෙන් වෙන දෙයක් නිසා. එතකොට දේශගුණය කාලගුණය climate එක weather එක condition එක ගැන අපි කියනවා නම් definitely අපි එතන use කරන්නේ it කියන එක. මොකද එතන subject එකක් නැහැ. right? මතක තියාගන්න කාලගුණය දේශගුණයට අපි use කරන්නේ it. so it කියන්නේ singular එකක්. ඒතර අපි use කරන්න ඕනේ අත් එක has, it has. බලන්න මේ කොච්චර ලේසිද කියලා. rain වහිනවට කියන්නේ rain. එතකොට වහලා වැස්සා නම් it rained. වහලා නම් it rained. so we are use here third verb. it has rained. okay, it has rained. right, next one. ඇය දොර වහලා තියෙන්නේ. ඇය කියන්නේ she. එතකොට she එක match වෙන්නේ අපිට has. she has या singular නිසා අපි has use කරනවා. she has වහලා තියෙන්නේ කියලා කියන්නේ වහලා තියෙන්නේ කොහොමද කියන්නේ? වහනවට අපි කියන්නේ close නේ. අපි වහනවට කියන්නේ close, right? ඒතර වහනවට කියන්නේ close නම් අපි මේක use කරන්න ඕනේ third verb එක. close වහනවා, closed වහලා නැත්නම් වැහුවා, closed වහලා, right? close වහනවා, closed වැහුවා, closed වහලා. she has closed. ඇය වහලා. she has closed. ඇය වහලා. මොකද්ද වහලා තියෙන්නේ? දොර. ඒක නිශ්චිතයි. මෙතන දොරක් කියලා නෑ. දොර. ඒ කියන්නේ හොඳටම දන්නවා කියන එක තියෙන්නේ. මොනවාරි හොඳටම දන්න දෙයක් නම් අපි කියන්නේ the door. ආටිකල් එක අපි use කරන්නේ the door. හරි, දැන් අපි දන්න පැන්සලක් නම් අපි කියන්නේ the pencil කියලා. take the pencil. පැන්සල ගන්න. ඒ කියන්නේ හොඳටම දන්නවා පැන්සලක් තියෙනවා. ඒකින් තමයි කියන්නේ පැන්සල ගන්න. take the pencil. so ඒ වගේ ඇය වහලා තියෙනවා දොර. ඒක හොඳටම දන්න දෙයක්. ඒ නිසා the door. she has closed the door. දොරක් කිව්වනම් අපි දාන්නේ a door. ඒ කියන්නේ කිච්චර දන්නේ නැහැ කොහෙද තියෙන දොරක්. okay, right, we'll go to the next part. right, අපි ඊළඟ part එකට යන්න හදන්නේ. මම ඔයාව දැකලා තියෙනවා. මම කියන්නේ I, right? මම කියන්නේ I. එතකොට මමත් එක්ක අපි use කරනවා have. මොකද අපි හැම වෙලෙම plural එකක් එක්ක හරි අයිත් එක්ක youth එක කරන use කරන්නේ have. I have. මම දැකලා තියෙනවා කියන්නේ දකින්නට අපි කියනවා see කියලා. දැක්කනම් අපි කියනවා saw කියලා. දැකලා නම් අපි කියන්නේ seen කියලා. right? so I have, we are use the third verb. We have to use the third verb. so I have seen. කවුද? ඔයාව නම් අපි කියන්නේ you. I have seen you. ඔහු මාව අමතක කරලා තියෙන්නේ. ඔහු කියන්නේ he. subject එකට අපි කියන්නේ he. he එක use කරන්නේ අපි have the has the. he කියන්නේ singular එක නයි. එහෙනම් අපි use කරන්න ඕනේ has.
he has අමතක කරනවට අපි කියන්නේ forget අමතක කරනවා එතකොට අමතක කරලා නම් අපි කියන්නේ forgotten right third verb එක forgotten මාව නම් මම නම් I මට නම් me මම නම් I මට නම් me මාව නම් ඒත් අපි use කරන්න ඕනේ me right he has forgotten me මට මාව කියන දෙකටම අපි use කරන්නේ me he has forgotten me මම මේ නවකතාව කියවලා තියෙනවා okay you can try this ඔයගොල්ලෝ මේකට දාන්න බලන්න කොහොමද මේක කියන්නේ මම මේ නවකතාව කියවලා තියෙනවා right it's really simple හරිම ලේසි මේ මොන පැටර්න් එක කරත් ඔයා මේක ටෙක්නිකලි හරියට අඳුරගත්තොත් චූටි දෙයක් තමයි තියෙන්නේ so try to do this one ඔයගොල්ලෝ මේක කරලා මට comment section එකේ දාන්න ඔයගොල්ලන්ට පුළුවන් නම් මගේ මේ වීඩියෝස් ඔයගොල්ලන්ට clear නම් පුළුවන් තරම් මේක share කරන්න ඒක ඔයගොල්ලන්ට මට කරන්න පුළුවන් පොඩි support එකක් channel එක දිගටම කරගෙන යන්න